සෙතෆේ අඩදාය. ජපානයේ ඉන්නවා මාළු වර්ගයක්. මේ මාළු ජපානයටම ආවේනිකයි මේ කොයි ඔයා දැකලා තියෙනවා ලංකාවෙත් ඉන්නවා. ඒ සමහර පළාත්වල ඔය කොයි කියන මේ මත්ස්‍යයා ඇති කරන්න ගන්නවා. අර පොඩි රවුම් වීදුරු ටැංකි වල. ඒ විතරක් නෙමෙයි මේ කාණු වලත් මේගොල්ලෝ ඉන්නවා නේද? ඔය කොයි කියන මේ මාළුව තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ කාණු වලත්. ඉතින් හරි ලස්සන මාළුවෙක් අපේ අර කාෆ් ඉන්නේ. ඔව්. අන්න ඒ වගේ ටිකක් වෙනුමක් තියෙනවා. ලස්සනයි වර්ණවත්. ඔබ දැකලා තියෙන අර තියෙන මාළු විකුණන තැන් ස්ථාන වල ඇක්වේරියම් වල ටික රවුම් ටැංකියක් තියෙනවා. ඒක නිකන් බෝල් එකක් වගේ. එතකොට මේ දැන් මේ ටැංකියේ හිටපු කොයි මාළුවෙක් හිටියා ගෙදරක. ඉන්නේ මේ මාළුව ඉතින් ටික කාලයක් අවුරුද්දක් විතර ඉද්දී මේ සාමාන්‍යයෙන් අඟල් 2ක 3ක දිගින් තමයි වර්ධනය වෙන්නේ. මොකද අර ටැංකිය ඇතුළේනේ. ඔව්. එයා ඒ කියන්නේ යාගේ වැඩිමේ සීමාවක් ටැංකිය සීමා වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දවසක් මෙයාගේ අයිතිකාරයා තීරණය කරා මේ අයිතිකාරයා මේ තවත් දුරට මේ ගෙදර ඉන්න බෑ. යා මේ වෙන රැකියාවක් සඳහා යනවා. ඉතින් මාළුවා බලා ගන්න බෑ. මම ගිහිල්ලා මෙයාව ගඟකට දානවා කියලා. මෙයා මේ ටැංකිය පිටින් අරන් ගියාම දැන් මාළුවා හරි බයයි හිටියේ. ඔව්. මෙච්චර මේ වතුර කඳකට දාලා මට පීන ගන්න බැරුව යයිද? ඒ කියන්නේ ගඟ දැකලා. ඔව් ලොකු මාළු මාව කයිද? මගේ ටැංකිය කොච්චර ආරක්ෂිතද? ඒකේ මට මේ තර්ජනය කරන්න කවුරුත් නැහැ. මට කෑම ටික ලැබුණා. ඉතින් මෙයා හරි බයයි හිටියේ. ඔව්. ඊට මෙයාව ගිහලා දැම්මා ගඟට දැම්මා. දැම්මට පස්සේ දැන් මෙයා හරියට බය වුණා. මේ වතුර පාර සරයි මහා තව මාළු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කයිද නැහැ. මෙයා ඉතින් අර ගලක් යට රින් කරලා හැංගිලා හිටියා. ඉඳලා මේ දවස් 2-3ක් ඉඳි ඉතින් බඩගිනේ කෑම හොයා ගන්න ඕනේ. ඔව් ඉතින් අපිටත් එහෙමනේ. දවස් දෙකක් කන්න නැතුව හිටියොත් ඉතින් ඉවරයිනේ. ඊට පස්සේ මෙයා එනවා එළියට. ඔව්. ආවම මෙයා දකිනවා මහා විශාල මාළු. කොච්චර වේගෙන් මේ වතුර පාරේ ගඟේ පීනනවා. ඔව්. මගේ වගේම තව ලොකු මාළු ඉන්නවා. පොඩි මාළුත් ඉන්නවා. ඒගොල්ලොත් එහෙමයි. මම වගේම මේ ඇඟේ ලස්සන පාට තියෙන තව ලොකු මාළුත් ඉන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා ටිකක් බය ඇරිලා දැන් මෙයා ඉතින් ඉන්නවා. ඉද්දී මේ අවුරුද්දක් විතර යනවා. අවුරුද්දක් විතර. දැන් මෙයා දිගයි අඩි 3ක් විතර. අඟල් 3 එක්කන අඩි 3ක් විතර දික් වුණා. හැබැයි කලින් අවුරුද්දට මෙයාට ලොකු වෙන්න පුළුවන් වුණේ අඟල් 3යි. ඊළඟ අවුරුද්දේ අඩි 3ක් වෙනකන් දික් වුණා. ඇයි එයා අර මේ එයා හිටව වීදුරු ටැංකියෙන් මිදිලා එයා ආව ගඟට. ඔව්. සමහර විට ඔබත් ඉන්නේ වීදුරු ටැංකියක් අස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔබටම කියලා හදාගත්තු කම්ෆර්ට් සෝන් එක. කම්ෆර්ට් සෝන් එක. ඒක තමයි සුව පහසුම සීමාව. ඔබේ සීමාවල තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කොච්චර පුළුල් වෙන්න කොච්චර එළියට යන්න සීමාවක් තිබ්බත් ඔයාට බෑ ඔයාට මේක කරන්න බෑ කියලා කියන පිරිසක් එක්ක වෙන්න පුළුවන් ඔයා ඉන්නේ. අනිවාර්යයෙන්. ඒ නිසා මේ නෙගටිව්ම පුද්ගලයෝ. ඒ නිසා ඒ නෙගටිවිටි එක කඩන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ටැංකියෙන් එළියට එන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරයි. ඒ නිසා මේ ඔයා අර කොයි මාළුවා වගේ ටැංකියෙන් එළියට ආවොත් ඔයා උන්නේ කොයි කියලාවත් ඔයාට හිතා ගන්න බැරුවයි ඔයා හිටපු තැනවත්. ඒ හින්දා මේ ඔයාට තියෙනවා නම් සීමාවල් ඔයා පනවගත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් අය ඔයාව පෙන්නලා ඔයාට බෑ කියලා පනවලා දීපු සීමා වෙන්න පුළුවන්. හොඳ දේවල් වලට ඔබේ වර්ධනය වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් ඒ සීමාවල් බිඳින්න බය වෙන්න එපා. මොකද අර කොයි මාළුවා වගේ ඔයාටත් කවදා හරි දවසක බොහොම ලස්සන විශාල ශරීරයක් එක්ක විශාල මනසක් එක්ක විශාල දැනකට යන්න හැකියාව ලැබෙනවාමයි.